ක්‍රෂ් එකත් එක්ක chat කරද්දී ඔයා පිළිපදින්න ඕන කාරණා පහක්. අංක 1 රෙස්පෙක්ට් කරන්න. උඹ වරින් පලයන් වගේ වචන පාවිච්චි කරන්න එපා. එහෙමයි කියලා අනාසෝයි බබා ළමයා වගේ බොළඳ වචන පාවිච්චි කරන්නත් එපා. සාමාන්‍ය විදිහට කතා කරන්න. අංක 2 ඉමෝජිස් පාවිච්චි කරන්න එපා. ඉමෝජිස් පාවිච්චි කරන එක පුළුවන් තරම් අඩු කරන්න. ඔයා මොනවා හරි දෙයක් කියද්දී ඒ දෙක කියන්නේ මොන ෆීලිං එකකින්ද කියලා ඔයා පෙන්නන්නේ ඉමෝජි එකකින්. හැබැයි ඒ දේ ඔයා පෙන්නන්න යන්න එපා. ඔයා මොන ෆීලිං එකකින්ද මේ දෙක කියන්නේ කියලා එයාට පොඩ්ඩක් හිතන්න දෙන්න. අනික හැම දෙයකම ඔයා ඉමෝජිස් පාවිච්චි කරන්න ගියාම එයා ඔයාව පොඩි ළමෙක් විදිහට දකිනවා. අංක 3 ඔයාට X කෙනෙක් ඉන්නවා නම් ඔයාගේ X ගැන මෙයාත් එක්ක කතා කරන්න යන්න එපා. X කෙනෙක් හිටියා කියලා කිව්වට කමක් නැහැ. හැබැයි එයාත් එක්ක හිටපු විදිය කතා කරපු දේවල් මෙයාත් එක්ක කතා කරන්න යන්න එපා. අංක 4 ඔයා දාපු මැසේජ් එකට එයා රිප්ලයි කරන්න කලින් ආයෙමත් ඔයා මැසේජ් කරන්න යන්න එපා. මම මැසේජ් එකක් දාලා තියෙන මගේ මැසේජ් එක දැක්කද? මගේ මැසේජ් එක බලන්න වගේ දේවල් නම් කවදාවත් කියන්න යන්න එපා. අංක 5 එයාගේ මැසේජ් එකක් ආපු ගමන් කර ඉන්න වැඩේ නවත්තලා ඒකට රිප්ලයි කරන්න යන්න එපා. හැමතිස්සෙම නැතත් ඉඳලා හිටලා හරි පොඩ්ඩක් පහුවෙලා රිප්ලයි කරන්න. කිසිම වැඩක් නැති වුණත් පොඩ්ඩක් හරි බිසි කියලා පෙන්නන්න. අඩුම්බයාට ක්‍රෂ් එක සෙට් වුණාද බං? සෙට් වුණා මේක.